ඔබට සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුවට කල් දාන්න හිතෙනවද? ඔබ කරන දෙයට පිළිගැනීමක්, ඇගීමක් නැති වුණාම ඕනෑවට එපාවට වැඩ ඉවර කරන්න හිතෙනවද? එහෙමනම් මේ කතාව ඔබත් අහලා බලන්න. එක ගමක වයසක වඩු කාර්මිකයෙක් හිටියා. ඔහුගේ නම රාමන්. ඔහු අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් වැඩ කළේ ගොඩනැගිලි හදලා විකුණන ආයතනයක සේවකයෙක් විදියට. රාමන් ඉතාමත් විනයගරුක, වෙලාවට වැඩ කරන අවංක සේවකයෙක්. කවදාවත් ඔහු කිසිම වැඩක් අපිළිවෙලට කළේ නැහැ. හැමෝම එමව දැනගෙන හිටියා. ඔහු කරන වැඩක වැරැද්දක් කාටවත් කියන්න තිබුණේ නැහැ. ඉතින් රාමන් විශ්‍රාම යන දවස ලං වුණා. ඔහු ඔහුගේ ප්‍රධානියාට ගිහින් කිව්වා දැන් තමන් විශ්‍රාම යෑමට ළඟ බව. ප්‍රධානියා බොහෝ කනගාටු වුණා. ඉතින් ප්‍රධානියා ඔහුට යන්න කලින් නිම කරන්න තවත් එකම එක ව්‍යාපෘතියක් තිබෙන බව කිව්වා. ඔබට පුළුවන් තවත් එක ගයක් හදලා ඉවර කළා විශ්‍රාම යන්න, ප්‍රධානියා ඇසුවා. රාමන්නේට එකඟ වුණා. ඒත් ඒ ඔහුගේ අවසාන ව්‍යාපෘතිය නිසා ඔහු ඒට එච්චර සැලකිල්ලක් දැක්වුවේ නැහැ. කලින් වගේ උනන්දුවෙන් වැඩ කළෙත් නැහැ. ලාභ අමුද්‍රව්‍ය යොදාගෙන ඕනෑවට එපාවට කළා. කොහොම කළත් මොකද? මං ආයේ මේ ආයතනයේ වැඩ කරන්නේ නැහැනේ, රාමන්ගේ හිත කිව්වා. ඔන්න ඉතින් රාමන් නිවස හදලා ඉවර වුණ දවසේ ප්‍රධානියා රාමන් හම්බ වීමට ආවා. ඔහු එම නිවසේ අතුර රාමන්ගේ අතේ තැබුවා. රාමන්, මේ නිවස මගේ ඔබට තිලිනයක්. ඔබ මෙතෙක් කලක් අප ආයතනයට දැක්වූ සේවයට අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. රාමන් පුදුමයට පත් වුණා. ඔහු ඔහුගේ නිවස ඔහු අතින් මිදි කරලා. නමුත් ලාභ අමුද්‍රව්‍ය යොදා කිසිම ප්‍රමිතියක් නැතුව, සැලකිල්ලක් නැතුව ඔහු ඔහු ගැනම ලැජ්ජාවට පත් වුණා. රාමන් අවබෝධ කරගත්තා සෑම මොහොතකම අපි කරන සෑම දෙයක්ම වගකීමක් සහිතව කළ යුතු බව. මගින් අපි ගොඩනගා ගන්නේ අපේම අනාගතය බව. කවුරුන් හෝ අප දෙස බලා සිටියත් නැතත් අද අපි පුරුදු කරන දේවල් හෙට අපේ අඩිතාලම් බවට පත්වන බව. ඉතින් ඔබත් වෙලාවට වැඩ කරන්න, අරමුණක් සහිතව වැඩ කරන්න. කවුරුන් හෝ ඔබ දෙස බලා නොසිටින මොහොතක පවා ඔබේ ආකල්ප, විනය, ඔබේ ජීවිතයේ අඩිතාලම ඔබේම නිවස ගොඩනගනවා. ඉතින් ඔබ එය පරිස්සමින් ගොඩනගන්න. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක්කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.